තාත්තා මැරිලා. ඒ සම්පූර්ණ ආත්මයම ගිහිල්ලා නැහැ. ඒක එතන හිර වෙලා. කොතනද? ලංකා ග්ලේඩ්ස්. එක් මොහොතක් කතා පෙළක්. ආත්මය එතන. හැබැයි තාත්තට මොකුත් නැහැ. නෙළුම් කුළුණ මම හිතනවා මේකේ ඉන්න සියලුම දෙනා එළියට ඇවිල්ලා තියෙන මේ ෆිල්ම් එක එක සැරයක් නෙමෙයි තව සැරයක් බලන්න ඕනේ කියාගෙන. ඉතින් මට හිතෙනවා මේක මට අවංකවම දැනෙච්ච දෙයක් තමයි දැන් බැලුවත් තවත් වාර ගණන් එක සැරයකට වැඩිය දෙසරයකට වැඩිය බලන්න හිතෙන චිත්‍රපටයක් තමයි. ඉතින් හරිම සතුටුයි මේ චිත්‍රපටය ඉලංගෝගේ ෆස්ට් මූවි එක. මම හිතනවා ඔවුන්ගේ සෙකන්ඩ් මූවි එකක් උන් හදනකන් තව නිර්මාණය වෙනකන් සියලුම මහ ජනතාව ප්‍රේක්ෂකයෝ බලන් ඉඳී. ඒ තරම් සීරියස් බ්ලැක් කොමඩි මූවි එකක්. කිසිම කාස්ටිං ඇත්තටම කතා කරොත් සියලුම ප්‍රොෆෙෂනල්ස් කට්ටියගේ රංගපෑම අති සාර්ථකයි සහ මම හිතනවා මේකෙදී විශේෂම කියන්න ඕනේ චාන්දිනී අක්කා කොයි වෙලාවෙ දෙන්නේ ඇයගේ එක්ස්ප්‍රෙෂන්ස් මොනවද ඒ වගේ දේවල් අපි බලාගෙන හිටියේ සියලුම දෙනා හරිම ආසාවෙන් සහ සීරියස් අයියා කෙනෙක්ගේ සහ හරිම හෘදයාංගම පවුලත් එක්ක සංවේදීව හැදිච්ච මල්ලි කෙනෙක්ගේ අතර කැරක්ටර්ස් වල වෙනස්කම් සහ ඔවුන් කොහොමද සමාජ තලයත් එක්ක ගැටෙමින් ජීවත් වෙන්නේ කියන එක ඉතාමත් සියුම් විදිහට කතා කරනවා. ඔවුන්ගේ රංගනය ගැන ඇත්තටම කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉන්නේ සියලුම ප්‍රවීණයන් ඉතාමත් ප්‍රවීණයෝ එකතු වෙලා කරපු වැඩක අති විශිෂ්ට නිර්මාණයක් තමයි මේ නෙළුම් කුළුණ කියන්නේ. ඉතින් මම කියනවා සියලුම දෙනාට අනිවාර්යයෙන්ම නැරඹන්න එක සැරයකට වැඩිය දෙසරයකට බලනවාමයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. සහ මම හිතනවා හවුස්ෆුල් වෙන එක ගැන කිසිම ඩවුට් එකක් නැහැ. සුබ පතනවා සියලුම දෙනාට. තාත්තා මැරිලා. ලංකා ග්ලේඩ්ස්. එක් මොහොතක් කතා පෙළක්. Subscribe now. ඒ සම්පූර්ණ ආත්මයම ගිහිල්ලා නැහැ. ඒක එතන හිර වෙලා. තාත්තා ටිකක් උසයිනේ. එයාගෙන් පොල්ලක් ටිකක් දිග වැඩි.